ඒ වගේ ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එකත් ජර්නි එකක්. එතකොට මේක ස්ටාර්ට් කරන්න ඔයාට ඉන්න වයස, ඊට පස්සේ ඔයාගේ රැකියාව, එහෙම නැත්නම් සමාජ පසුබිම, පවුල් පසුබිම කියන ඒවා ලොකුවට අදාළ වෙන්නේ නැහැ. පහසුවක් වෙයි. හැබැයි ඒක ලොකුවට අදාළ වෙන්නේ නැහැ. මොකද කන්සෙප්ට් එක එකයි. කන්සෙප්ට් එක කියන්නේ මේකට තියෙන මේ සංකල්පය එකයි. සංකල්පය තමයි invest based on the savings. එතකොට ඔයා මුලින්ම කැලුම් කාරණාව පටන් ගන්නව නම් කවුරු හරි එක්කෙනෙක් තමන්ගේ බලන්න ඕන කාරණේ තමයි තමන් සතුව තියෙන වියදම්. තමන් කරන වියදම් වල ඒ සාරාංශයක් ලොකුවට අවබෝධයක් තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඕක මයින්ඩ් සෙට් එක අපි හදා ගන්න ඕන. මම කොහොමද මිනිස්සෙක් විදිහට වියදම් කරනවා? සමහරට දැනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා අපි හිතුවොත් එක්සිකියුටිව් කෙනෙක් වෙන්න පුළුවන් කොහේ හරි වැඩ කරන. හෝ තමන්ගේ ජොබ් එක පටන් ගත්ත යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් ඔයා තාම අධ්‍යාපනය ලබනවා. ඔයා ඉස්සෙල්ලා බලා ගන්න ඕන ඔයාගේ මොනවද තියෙන වියදම් ප්‍රමාණය කියලා. මොකද ගොඩාක් අපි වෙලාවට අපි කරන වියදම් වලින් අපි රිසර්ච් කරලා තියෙනවා, ඇනලයිස් කරලා තියෙනවා. කරන වියදම් වලින් 40% 40%කට වැඩි ප්‍රමාණයක් අපිට අවොයිඩ් කරන්න පුළුවන්.